බං බොහොම ඉන්නේ නිකන් එපාලා වගේ. එහෙම ඉන්න වෙලා තියෙන හින්දානේ බං. අය අමුතුවෙන් මගුල් අහන්න එපා. ඉතින් මට මේ ඉන්න විදියට ඉන්න දීපන්. හරි? හරි ඉතින් ප්‍රශ්නේ මොකද්ද කියපන්කෝ. එහෙම ප්‍රශ්නේ කිව්ව කියලා උඹට ඒක තේරෙන්නේ නැහැ බං. ඒක මගේ අවුලන්නේ. ඒකට උඹ ගාව උත්තර නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ප්‍රශ්නේ ඕනේ නැහැ. ගත්තට බං. හරි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් කියපන් මොකක් කරේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. ඒවා කියන්න මට ඉතින් ඇයි ඔබ දෙන්නද? මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මට එහෙම කායිමත් ඕනේ නැහැ. මගේ තත්ත්වය මට තේරිලා තියෙන ඉතින් මට ඒක විඳින්න ඕනේ. එහෙම ඔබ ගාව එකට උත්තර නැති වෙන්න පුළුවන් හින්දා අවශ්‍ය නැහැ මචං. හරි ඉතින් ප්‍රශ්නේ මොකද්ද කියපන්කෝ පුළුවන් නම් ඉතින් ඒකට මම ලේසියෙන් දැනගන්න මොකද්ද කියලා. දැන් මම ඔබට කොහොමද පැහැදිලි කරන්න ඕන මට ඒක මට මචං කායිමත් අවශ්‍ය නැහැ ඉතින් මම එච්චරයි කියන්නේ. ඔබ ගාව තිබ්බත් නැතත් මට දෙන්න පුළුවන් කමක් මට අදාළ නැහැ මචං මට ඒක ඕනේ නැහැ. ඒක මම මුදියක් හොයාගන්න එක තමයි මේකේ අතල් එක තියෙන්නේ මං හිතන්නේ. ඉතින් මට thank you මචං. sorry මට අවශ්‍ය නැහැ මචං. මට මේ ඉන්න විදිහට ඉන්න දීපන්. උඹගේ වෙලා තියෙන ආදායමට වඩා වියදම් වැඩි ඉතින් වෙන මොකක්වත් නෙමෙයි. උඹගේ මැනේජ්මන්ට් එකක් නෑ. හරි උඹ කියන විදිහට මගේ ආදායමට වඩා වියදම් වැඩි ඇති. ප්‍රශ්නයක් නැහැ. හරි මම මගේ ආතල් එක අරගෙනනේ. මගේ මානසික තෘප්තිය ලැබෙන දේ මම ඊටු කරගෙන නම් මට මගේ ආදායමට වඩා වියදම් වැඩුණා කියන එක මම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ ඇත්තටම. ඉතින් මේක මගේ විදිය වෙන්නේ නැති මචං. ඒක ගැන හිතාගෙන ඉන්නවා මම මොකක් හරි බලාපොරොත්තුවක් කියනක් එක්ක. ඒකට කවදා හරි මම හිතනවා ඉතින් මොනවා හරි දෙයක් වෙයි. සබහා ධර්මයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් ලෝක ධර්මතාවයක් තියෙනවා. මම මොකක් කරද සාධාරණ කරනවා මට ඒකට දවසක ලැබෙයි. ඒ මොන හරි විදිහකින් ලැබෙයි. මම දන්නේ නැහැ කොහොමද කියලා හැබැයි. බොහොම ස්තුතියි මිත්‍රයා මට මේ මුදල් මේව අවශ්‍ය නැහැ. උඹගේ වටිනාකම තේරුම් ගනින් උඹට ඒක තමයි කරන්න තියෙන ලොකුම දේ. උඹගේ වටිනාකම නොදන්න එකම ප්‍රශ්නයක් මම හිතන්නේ උඹේ ලයිෆ් එකේ. පොඩක් කල්පනා කරලා බලපන්. ඉතින් මම මගේ වටිනාකම තේරුම් ගන්න නැහැ ඉතින් උඹ ඔය කියන විදිහට. හරි මට මගේ වටිනාකම තේරෙයිනේ. තේරෙනකම් මම මේ විදිහට මොනවාම හරි කරා ඉතින්. ඒක මට නොතේරෙන මම බබෙක් නෙවෙයි. වටිනාකම ගැන මට වටිනාකමක් නැති එකනේ ප්‍රශ්නේ. කියන විදිහට ඉතින් මේම හරි හිතලා මොනවද කරන්න ඕනේ කියන එක ප්ලෑන් කරගන්න තමයි හිතන්නේ ඉතින්. හැම තප්පරේම මට ඕනේ අඩියක් කර උඩින් තියන්න. thank you මට උඹ මට වටිනාකමක් තියනවා කියන එක කිව්වට ඒක මතක් කරාට